මේ පටන් ගන්න යන්නේ ලස්සන දවස් දෙකක්. අපි කට්ටිය අද යනවා ගම්පොළ පැත්තේ පොඩි ට්‍රිප් එකක්. ඉතින් අපි හදිස්සියම තීරණය කරලා හදිස්සියම යන ගමනක් තමයි මේක. බලමු අපේ ට්‍රිප් එක කොහොම වෙයිද කියලා. කැමරා ඔන් කරන් දාගලන්න හැවිලේ. පළවෙනි වාරද? මම vlog එකක් කරනවා. මේක ඉතින් මට මල්ලන් ඉන්නේ බෑ. හිම vlog කරන්නේ අවුල්. පොඩ්කාස්ට් එකක් නෙවෙයිනේ කරන්නේ. දැක්කනේ ඔන්න ඔය විදිහට බැනුම් අහා තමයි මම මේ වීඩියෝස් ගන්නෙ. ඉතින් අපි උදෙන්ම ආවා අපේ යාළුවගේ ගෙදරට. එයාගේ වාහනයෙන් තමයි අපි අද ට්‍රිප් එක යන්නේ. අනිත් අයවත් මගින් අරගෙන. ඉතින් අපි ට්‍රිප් එක යන්නේ ගම්පොළට. ඊට කලින් අපි නුවරට යනවා මාලිගාව වඳින්න. ඊට පස්සේ තමයි අපි ගම්පොළ යන්නේ. ඉතින් මේ ට්‍රිප් එක මම මේ විදිහට vlog කරන්න ප්‍රධානම හේතුව තමයි මේ ට්‍රිප් එකෙන් පස්සේ අපිට කෙනෙක්ව මිස් වෙනවා හුඟ කාලයකට. ඉතින් ඒ නිසා මම මේ vlog එකක් විදිහට ගන්නේ මතකයක්. ඔතනින් තරම එන්න කියමු. මේ එන්න පුළුවන්ද බා? බෑග් අඩු වෙන එන්න. පොඩක් එළියට බලන්න කියන්නකෝ අපි ඉන්නේ. අටි ඉන්නේ කැලයක් වගේ නේ. මේ අවස්ථාව අපේ ට්‍රිප් එකේ හයිලයිට් අවස්ථාවක්. මොකද අපි අපේ හත්ත ඩොටේ ඉන්න යාළුවව හොයාගෙන ගිහිල්ලා පාර වැරදිලා තමයි දැන් අපි මේ උඩබිම බල ඉන්නේ. කුණු ගහන ගෙයක් ගාව ඉන්නේ. වත්ත ගාව ඉන්නේ කියන්නකෝ. ඇන්ගල් එකට. ඔහොම ඉඳහම මේ ශාමිකට එක් කියන්නේ වෙන මිනිස්සෙක්. हायर करपु ड्राइवर में इन्हें Uber. Dinesh. හරි. දැන් අපි අපිට ඕන කරන බඩු වර්ගයක් ගන්න ආවා. දලදා මාලිගාව වැඳලා, දවල්ට කාලා, ඔක්කොමත් කරලා අපි දැන් මේ බඩු ටිකත් අරගෙන ඉන්න තැනට යන්න තමයි හදන්නේ. අපිට එද්දී ලොකු ට්‍රැෆික් එකක් අහුවෙලා අපි චෙකින් එන වෙලාව පැය 2කින් 3කින් පරක්කු වෙලා තමයි අපි හොටෙල් එකට ආවේ. ඇවිල්ලා අපි අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන අවට ලස්සන වටපිටාවක් තිබ්බා. අපි ඒකත් බලලා අපේ බෑග්ස් ටික ඔක්කොම ටික අරගෙන රූම්ස් වලට චෙකින් වෙන තමයි දැන් හදන්නේ.
අපි ආපු දවස්වල තිබ්බ ක්ලයිමේට් එකත් මාරම ෂෝක්. ඒත් එක්කම අපි ගත්තේ mountain views in rooms. මාර ලස්සනට view එක පේනවා. අනිත් එක තමයි මේ විලා එකේ තිබ්බේ ලස්සන මාර calm vibe එකක් තියෙන පරිසරයක. ඒ නිසා අපිට වටපිටින් මුකුත් disturbs තිබ්බේ නැහැ. අපි අපේ time එක උපරිමයෙන් enjoy කළා. අපි පරක්කු වෙලා rooms වලට ආවත් අපි හිතුවා ටිකක් වෙලා ඉන්න ඕනේ rest කරන්න ඕනේ කියලා. මොකද අපිට heavy traffic එකක් තිබ්බා. ඒ වගේම අපිට දලදා මාලිගාවෙදිත් ලොකු rush එකක් තිබුණා. අපි ගියේ long weekend එකක නිසා. ටිකක් හවස් වෙනකන් ඉඳලා අපි ගියා pool එක පැත්තට dip එකක් ගන්න. මේ වෙනකොට sunset එක මාරම ලස්සනයි, අහසත් මාරම ලස්සනයි. ඉතින් අපි හුඟක් වෙලා pool එකේ හිටියා. රෑ වෙනකම් ඉඳලා අපි ආයෙමත් ආවා අපේ rooms වලට චූටි පාටියක් දාන්න. Cheers! Skål! ආයදාන මේ අද උඹලත් එක්ක දාගන්න. මේ අර යවපන්නේ. ආරගේ බයලා අයියා නෙමෙයි. එපතු මහදේ ලබන ලබයි නයි මමනම් පතුවේ මොනට කනදී නදී විකතරේ ආසේ දහි විමල් කිතුම්බලේ සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබ තුරුලේ නැලවෙන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබ වරක ගන්න මං කරපු සියලු පින් ඔබේ නමට බැරෙන්න. මේ වෙලාවේ තමයි දැනගත්තේ ටූත් පේස්ට් එකක් නැහැ කියලා. අපිත් එක්ක ට්‍රිප් එක පිරිමි ළමයි දෙන්නෙක් ආවා. නෙමෙයි 3 දෙනෙක් ආවා. 3 දෙනා මේ වෙනකොට හොඳටම නිදී. ඒක නිසා යවලා ගෙන්න ගන්නවත් කෙනෙක් හිටියේ නැහැ. හින්දාම යාළුවා වැව ටූත් පේස්ට් එකක් අරගෙන එන්න. එයා එනකල් මං හිතුවා ආපු එකේ මූණ හොදගෙන මම යනවා එළියට කියලා. අපි අද උදේම නැගිටින්න තමයි ප්ලෑන් කරන් හිටියේ. ගොඩාක් උදෙන් ඇහැරුණේ නෑ. මොකද ඊරෑ අපි හොඳට කෑවා, බිව්වා, ඩාන්ස් කරා. ගොඩාක් පාන්දර වෙනකන් අපි කියව හිටියා. ඊට පස්සේ තමයි අපි නිදාගත්තේ. ඒ නිසා උදෙන්ම නැගිටින්න අපිට ටිකක් අමාරු වුණා. මේ මගේ බුදුන උදේ පාන්දර නැගිටලා කරදරයි හැබැයි අපිට. This is our villa. ඊට පස්සේ අපි ආවා පිරිමි ළමයින්ව හැරවන්න පල්ලෙහාට. ඊට පස්සේ අපි කට්ටියත් එක්කම බ්‍රෙක්ෆාස්ට් හදාගන්න තියෙනවා. මොකද අපි half board තමයි හිටියේ.
මගේ ඔබව රැක ගන්න ඔබ තුරුලේ නැලවෙන්න Dino Jaya is enjoying his tea. ඩ්‍රයිව් වෙලා තව පැය 3යි ආදරේ සුදුරුතෙන් ඔබේ අතින් හැඩුණා ජීවිතේ සදාකල් සැනසීම ඔබ වුණා සංසාරේ කලපිනට අපි අපිට හිමි වුණා එදා සිට ඔබෙන් තොර දුවක් මට නැති වුණා ජීවිතේ බර වැඩි පිටක මට වැටහුණා සනසීම මං ඔබෙන් හොයන්නට හුරුුණා කඳුළු සගවාහිනහෙන්න ඔබ හින්දා හැකි වුණා ඔබ නිසා ජීවිතේ සතුට මට හිමි වුණා සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබ තුරුලේ නැලවෙන්න මේ අපේ කීවෙනි ට්‍රිප් එකද? දෙවෙනි ට්‍රිප් එක අපි මේක ජීවිතේ අපි ඊළඟ ට්‍රිප් එක කොහෙද යන්නේ? ඊළඟ ට්‍රිප් එක අපි කල්පනා කරලා දෙන අපි දැන් ඩවුන් සවුත් ගියා ඊට පස්සේ කැන්ඩි ආවා. සීතල කැන්ඩි පැත්තට ආවා ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නේ දුෂ්කර වියලි අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල යාපනයේ කිලිනොච්චි මැදවංචි. ඔයාලට මොකද හිතෙන්නේ? අනේ හොලවට එනවා සතුටේ කියන්නේ. ඇයි ඔයාලට සතුටු? සතුට ගැන ගොඩක් දේවල් තියෙන හැබැයි සතුටේ පළවෙනි සතුට නම් කෑව මේ මොඩේ ඇස. සමා වෙන්න. ඒක දෙන්නේ සුපිරි සුපිරි කියලා කියන්නේ අපිට ටිකක් පොඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? පැහැදිලි කරන්න වන්නම් තේරෙන්නේ නැහැ අතනම කියනවා ඔයාලට එච්චර සතුටුද? එක හේතුවක් කියන්න. හොඳයි අද මේ අද බ්‍රෙක්ෆාස්ට් එක අපි මේකේ සතුටු හිතෙන් තියෙන බ්‍රෙක්ෆාස්ට් එක. ඊයේ මේ එක වගේ 3 2 1 cheers. හරි අපි අද බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තව ටිකකින් මෙහෙන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි දැන් අපේ රූම් එකට වෙලා පොඩි කයියක් දාගෙන ඉද්දි අනිත් අයත් ඇවිල්ලා අපිට ජොයින් වුණා. ඊට පස්සේ අපි ඔක්කොමලා කතා බහ කර ඉඳලා ගොඩක් වෙලා අපි කතා කර හිටියේ. ඇත්තටම චෙක් අවුට් වෙන ටයිම් එක පහු වෙනකම්ම. ඊට පස්සේ අපි ලෑස්ති වුණා පිටත් වෙන්න.
චෙකවුට් වෙලා කෙලින්ම ආවේ අම්බුලුවාවේ. අපි ඉන්න තැනින් ඇවිල්ලා කෙලින්ම ආවේ අම්බුලුවාවේ. අපි දැන් නම් උඩට නැග්ගේ නෑ මොකද මෙයාට උඩට නගින්න බෑ කිව්වා මහන්සි කියලා. බයින්නත් බෑ යන්නේ නෑ ඇයිචරයි යන්නේ සතින්තගේ කාලේ. ඊට පස්සේ අපි කට්ටිය ආවා පොඩි කොෆි ටයිම් එකක් ගන්න. මේ වෙනකොට නම් අපි ඔක්කොම හිටියේ මාර බඩගින්නක. අපි හොය හිටියේ හොඳ රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන් තැනක්. මොකද අපි පහුගිය ටිකේම කෑවේ වෙන අනම්මනම් ಜಾති නිසා. ලකීලි අපිට හම්බ වුණා රසම රස රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන් තැනක්. ඉතින් අපි එතන නැවතිලා අපේ තවල් කෑමත් අරගෙන ආපහු පල්ලෙහාට බැහැලා යන්න පටන් ගත්තා. මෙතන රයිස් ඇන්ඩ් කරි නම් මාරම රහයි. අපි මේ දවස් ගානටම අද තමයි හරියටම කෑවේ කියලා අපිට තේරුනේ මේ බත් ටික කෑවට පස්සේ. හරිම සතුටුයි. අර අරට සතින්ට බයිනවා. වීඩියෝ කරනවා ඊට පස්සේ අපි හිමින් ආවා අපේ හේෂ්ලා ගෙදරට ඇවිල්ලා කොෆි එකක් බීලා කට්ටිය චුට්ටක් කතා කර ඉඳලා අපි ආව ගෙදරින් දාලා අපි කට්ටිය ආයමත් යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලස්සන මෙමරබල් ගම්පොල ට්‍රිප් එක ගෙවිලා ඉවර වුණේ. අපරාධය අම්මේ ට්‍රිප් එක ගියා. දැන් ගෙදර යනවා.